ඉතින් සාදරයෙන් පිළිගන්නවා අදත් ඔයාව බිස්නස් පොඩ්ඩා අපේ YouTube channel එකට. ඉතින් කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඒ නිසා කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවා. දැන් දිගටම මේ විදිහට ඉස්සරහට වීඩියෝ ඔයගොල්ලොන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අද කතා කරන්න යන්නේ දැන් අපි ගොඩක් ව්‍යාපාරික අවස්ථා ඊට පස්සේ සයන් රැකියා ඊට පස්සේ ගොඩක් බිස්නස් ගැන වීඩියෝ කතා කරා. ඒ වගේම දැන් අපිට කතා කරන්න තියෙන්නේ බිස්නස් ගැන වීඩියෝ කතා කරනවා. ඒ වගේම මේ වගේ වීඩියෝත් ඕගොල්ලොන්ට ව්‍යාපාරයක් නොකර අතට ගාණක් ගන්න පුළුවන් වැඩ පිළිවෙලක්. ඒ වගේ එකක් ආවට පස්සේ ඒව ගැනත් කතා කරනවා. ඉතින් තම්නෙල් එක ක්ලික් කර ගමන් ඕගොල්ලොන්ට දකින්න ඇති මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් අපි A to Z මේ ගැන කතා කරමු. මේක හොඳ ආරංචියක් සුබ නිවුස් එකක් වෙයි. ස්ථාවර තැන්පතු දාගෙන ජීවත් වෙන කට්ටියට සහ ස්ථාවර තැන්පතු එහෙම නැත්නම් FD වලට ආයෝජනය කරන කට්ටියට සරලව මුල ඉඳන් කියලා දෙන්න. ඊට කලින් කියන්න ඕන channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා notification bell button එක all කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දාන වීඩියෝ වා කරන්න හිතන් ඉන්න ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට ඒක වැදගත් වෙන්න පුළුවන්. හරි. ඉතින් වීඩියෝ එකට යන ගමන් like එකක් දාගෙන මේකට සම්බන්ධ වෙන්න. හරි. ඔයාලා මොනවා හරි ගැටලුවක් මේකේ තේරෙන්නේ නැත්නම් එනං යටින් කමෙන්ට් එකක් දාලා අහන්න. හරි. ඉතින් මෙහෙමයි විස්තරේ. ඔයාලට මතක ඇති කලින් මීට අවුරුදු 3කට විතර ඉස්සර වෙලා 125ට බැංකු පොලිය ගිහපු කාලයක් තිබ්බා. ඉතින් මේ 125ට බැංකු පොලිය ගියේ සරලව මම තේරෙන්න කියලා දෙන්නම් ඩොලර් එක 370ට යද්දි. දැන් මම මේ වීඩියෝ එක කරන අද වෙනකොට ඩොලර් එක 354ක් වෙනවා. මේ වීඩියෝ එක කරන දවස වෙනකොට මේක ඔයා බලන දවස වෙනකොට ඊට වැඩි වෙන්න පුළුවන්. ඉතින් තව පොඩි කාලයයි අල්ලන් ඉන්න පුළුවන් මේ බැංකු පොලිය. මේකට හේතුව තමයි මිනිස්සු ඩොලර් එක වැඩි වෙනකොට රටේ බඩු මිල වැඩි වෙනවා. රටේ බඩු මිල වැඩි වුණාට පස්සේ මිනිස්සු කරන්නේ අතේ තියෙන සල්ලි වල බඩු ආහාර කෑම බීම එව්ව ගන්නවා. එතකොට වෙන්නේ ඒවා මේ රටේ නිෂ්පාදනය කරන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් නිසා පිටරටින් ඒවා අපි ගෙන්නවනවා. ඒකනේ හැමදාම උනේ. එතකොට පිටරටින් ඒවා අපි ගෙන්නවනකොට අපිට අපේ තියෙන ඩොලර් සංචිත ටික දීලා ඕක ගේනකොට අපිට වැඩි මිලට තමයි ගේන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට කියමු 300ට අපි මොනවා හරි යම් භාණ්ඩයක් අපි ඩොලර් එක 300ට මේ තියෙන කාලේ ගේනවට වැඩිය 370ට තියෙන කාලේ ගේනකොට වියදම වැඩිනේ. හරිද? එතකොට රජයක් විසින් කරන්නේ මේක පාලනය කරගන්න මේ ඩොලර් එකේ වැඩිවීම සහ කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය පාලනය කරගන්න රජය විසින් කරනවා සහ මිනිස්සුන්ගේ සල්ලි ටික බැංකු වලට ගන්න බැංකු පද්ධතියත් කඩන් ගන්න නිසා අර කලින් කරා වගේ 125කට පොලිය වැඩි කරනවා. ඉතින් 370 ඩොලර් එක තියෙනකොට 125කට වැඩි කරාට මේ සංඛ්‍යා දත්තත් එක්ක සහ මගේ දැනීමත් එක්ක නිවැරදි කිරීම වලට යටත්ව ඩොලර් එක 400 පයින්නවා මේ යන විදියට. ඉතින් ඩොලර් එක 400 පැන්න කියන්නේ ඕගොල්ලොන්ට වාසිද අවාසිද ඊට පස්සේ සමහරෙක්ට කියන්න පුළුවන් අම්මා ෂෝයිනේ මේ බැංකු පොලිය 100ට 30ක් දෙනවා අම්මා මල් වගේ ඊට පස්සේ මේ කාලා බීලා ජොලියේ ඉන්න පුළුවන් රටක්. එහෙම හිතන කට්ටියකුත් ඉන්නවා. දැන් අපේ ගොඩක්ම මේ පරණ සෙට් එකේ කියන්නේ මේ දැන් ව්‍යාපාර නැත්තම් ජොබ් එකක් කරලා පෙන්ෂන් වෙච්ච සෙට් එක හිතන් ඉන්නවා මේ ඇත්තටම මේක තමයි මේ FD එකක් දාලා ඒකෙන් ලොකු පොලියක් එනකොට එයාලා හිතනවා හැබැයි එයාලට උද්දමනය තේරෙන්නේ නැහැ. දැන් මම ඒකත් ඕගොල්ලොන්ට මෙතෙන්දි කතා කරන්නම්. දැන් රටේ උද්දමනය වැඩි. හරිද? රටක උද්දමනය වැඩි වෙනකොට බැංකු පොලිය වැඩි වෙනවා. හැබැයි රටේ අපි උද්දමනය උදාහරණයකට රටේ උද්දමනයට වැඩිය 100ට 2ක් 3ක් පල්ලෙහායින් තමයි බැංකු පොලිය පවතින්නේ. හරිද? උද්දම රේට් එක ජනාගයත් අනුව. ඉතින් ඔයාලට ලොකු පොලියක් හම්බ වුණාට ඒ සල්ලි ඔයාලා වියදම් කරලා වඩු ගන්නකොට ඉස්සර හාල් කිලෝ එක තිබ්බ ගාන දැන් ඔයාලට ස්ථාවර තැන්පතක අපි තුමු උදාහරණයක් විදිහට ඔයාලට මේ උදාහරණය මම මේ කියන සංඛ්‍යා මේ හරි නැහැ මම මේ උදාහරණ ගන්නෙ. නැත්තම් කට්ටිය කමෙන්ට් කරයි මේ කොහෙද මෙහෙම මේ ගන්නට තියෙන්නේ කියලා. දැන් අපි හිතමුකෝ ඔයාලට කෝටියක් FD එකක් ඔයාගේ ගාව තිබ්බා. ඒකට ඔයාට මාසෙකට ලක්ෂයක් හම්බුණා කියලා පොලිය. හරිද? මම ආයි කියන මේ උදාහරණ
ලක්ෂයක් ඔයාට පොලිය හම්බුණා මාසෙකට කෝටියක් තිබ්බකින් ඔයාට ලක්ෂයක වුණ පොලියක් හම්බෙනවා. ඒ කාලේ හාල් කිලෝ එක අපි හිතමුකෝ රුපියල් 100යි කියලා. හරිද? එතකොට දැන් උද්දමනේ වැඩි වෙලා 100ට පොලිය ගිහිල්ලා ඔක්කොම වෙලා දැන් ඔයාට කෝටියට ලක්ෂ 2ක් හම්බෙනවා කියලා ඔයා හිතන්නකෝ. හරිද? ලක්ෂ 2ක් හම්බෙනකොට කෝටියට ඔයාට හාල් කිලෝ එකක් ගන්න වෙන්නේ කලින් 100ට ගත්තට 300ට විතර. එතකොට එහෙම බලනකොට මේ උද්දමනයත් එක්ක FD දාලා නම් හරියන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම දෙපැත්තම කතා කරන්න එපා. මෙහෙම දෙයක් තියෙනවා. දැන් බැංකු පද්ධතියෙන් කවදාවත් බැංකු කියන්නේ මේ ඔයාට ආදරයටවත් අපිට ආදරයටවත් එහෙම මේ ව්‍යාපාර කරන කට්ටියක් නෙවෙයි. බැංකුව බලන්නේ හැමතිස්සෙම ලාභේ. යාලා බලන්නේ හැමතිස්සෙම ලාභේ. දැන් ඕක සාමාන්‍යයෙන් 130ක් කිව්වොත් මේ එක FD රේට් එක 135ක්වත් යනවා ලෝන් රේට් එක. එතකොට ඔයාලට ඒකත් ලෝන් ගන්න කට්ටියට ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම අපි වෙනම වීඩියෝ වලින් ඉස්සරහට කතා කරගෙන යමු. දැන් ලෝන් රේට් එක වැඩි වෙන්නේ කොහොමද? එතකොට මේ දැන්ටමත් මේ මම දැන් බැංකු 10% ගෙවනවා දැනටමත් මේ රජෙන් කිව්වේ නැහැ තාම වැඩි කරන්න කියලා. එතකොට දැන් මේකේ දැන් FD දාන්න සුදුසුද නැද්ද කියලා අපි දැන් කතා කරමුකෝ අවසාන වශයෙන්. හරිද? දැන් මම කියන්නේ මේ වෙලාවේ කරන්න පුළුවන් දැන් රටේ තත්ත්වෙත් එක්ක රට දැන් වැටිලා තියෙන්නේ ඇත්ත කතා. දැන් රට වැටිලා දැන් ඊයේ කිරිපිටි මිල දැන් මේ වීඩියෝ කරන දවසට කලින් දවසේ කිරිපිටි මිල වැඩි වුණා. ඊට පස්සේ කිරිතේ වැඩි වෙනවා. ආයි මේ පෙට්‍රල් ඩීසල් ඔක්කොම වැඩි වෙනවා ඉස්සරහට. ඒවත් මේ ලොකු ගානක මේ මට රුපියල් 100කින් විතර වැඩි වෙයි. දැන් ඩොලර් එක වැඩි වෙනකොට ඔක්කොම වැඩි වෙනවා. ඒකයි රටේ ඒ කියන්නේ ඒක තමයි විදිය. ඩොලර් එක අඩු වෙනකොට අඩු නොවුනත් වැඩි වෙනකොට වැඩි වෙනවා. ඒකට දැන් මේකේ මේ FD දාන්න කියන්නේ මෙහෙමයි. දැන් මම කියන්නේ ඔයා මේ වෙලාවේ මොකුත් ජොබ් එකක් ආදායම් මාර්ගයක් නොකර ඉන්නව නම් ඔයාට හිතෙනවා නම් මේ මම වාහනයක් අරගෙන එහෙම ඩීමෝබට් එක අරගෙන බිස්නස් එකක් කරනවා. ඒ වගේ එකක් ඔයාට හිතෙනවා නම් මම කියන්නේ මේක తాවකාලිකව හැමදාටම නෙවෙයි. తాවකාලිකව කෙටි කාලීනව ඔයා ඒකට අත ගහන්න එපා. මේ වෙලාවේ ව්‍යාපාර වලට සල්ලි දැමීම සුදුසු නැත. මේක මගේ මතේ. කැමති කෙනෙක්ට දාගන්න පුළුවන්. මම මේ කියන්නේ මම මේ කියන එක තමයි හරි මේකම කරන්න කියලා. ඔයාට කැමති එකක් ඔයාට කරගන්න පුළුවන්. මේ වෙලාවේ ව්‍යාපාර වලට සල්ලි දැමීම සුදුසු නැත. ඒ වගේම රස්සාවක් හොයාගන්න කියන. ඔයා ගෙදර නම් අක්කර ඉන්න මෙහෙමනේ රුපියල් 30000ක් කියන 30000 ජීවත් වෙන්න බෑ. ඒවන ඔයාට පඩිය හම්බෙන රුපියල් 30000ක් හම්බෙන ජොබ් එකක් කරොත් ඔයාට පොල් සම්බුලිය බතුයි කාලා හරි ගෙදරට වෙලා ඉන්න පුළුවන්. රටට මේ රටේ ප්‍රශ්නයක් තියෙන වෙලාවේ නැත්තම් ඔයා තව හිර වෙනවා. එතකොට සල්ලි අතේ තියෙන කට්ටිය ලක්ෂ 10ක් ලක්ෂ 20ක් ලක්ෂ 50 කෝටියක් අතේ තියෙන කට්ටිය ඔයාලා ඉන්වෙස්ට්මන්ට් කරන්න එපා. මේ ඉන්වෙස්ට්මන්ට් කරන්න එපා ව්‍යාපාරවල. ඔයා රෙස්ටුරන්ට් එහෙම එව්වට අත තියන්න එපා. ඔයා ගාව සල්ලි තියෙන ඔයාට දාන්න හොඳම තැන තමයි ඉඩම් වල දාගන්න පුළුවන් සල්ලි ටික. ගෝල්ඩ් වල දාන්න ආයි කඩාගෙන උඩට යනවා බය වෙන්න එපා. ඒක නම් මම ෂුවර් කරලා කියන්නේ ගෝල්ඩ් වල දාන්න කඩාගෙන උඩට යනවා. ඉඩම් වල දාන්න. ඊට අමතරව මේ සල්ලි ඒවයි දාන්න බය කට්ටිය ඉන්නවනේ. ඉඩම් ගන්න. ඒව මට රිස්ක් එක වැඩි මට තියෙන්නෙම ලක්ෂ 20යි මේක දාලා මට නැති වුණොත් ඒ වගේ හිතන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලොන්ට කියන්නේ ඔයාලා FD දාගෙන අපි දැම්ම දාන්න එපා. පොලි වැඩි වෙනකන් ඉඳලා දාන්න FD එක කෙලින්ම මේ අවුරුද්දකට හරි දෙකකට හරි ඒ දිගු කාලීනව දාලා ඒක හෝල්ඩ් කරගෙන තියාගෙන එතකොට අපිට මේ බය නැහැ මේ මොනෝ නැති වුණත් අපිට මාසෙකට පොලියක් හම්බෙනවා කියලා ඒත් හිත හදාගන්න පුළුවන්. දැන් උන්නෝක තමයි රටේ තත්ත්වය වෙලා තියෙන්නේ. දැන් රට හරීම මේ වෙහෙකට යන්නේ. දැන් මේ මම මේ කලිත් වගේ 354යි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ අප්ලෝඩ් කරන වෙලාවේ කීය වෙයිද දන්නේ දැනට ඔය ගානින් තමයි යන්නේ. හරීම මේව තත්ත්වයක යන්නේ. ඉතින් මේක මේ මං කියන්නේ ඉතින් මේක කොහොමද උනේ පාලකයෝ ගැනද මම ওই දේශපාලනය ගැන මගේ channel එකේ මං කතා කරලත් නැහැ කතා කරන්නෙත් නැහැ. ඉතින් රටක් වුණාම ඉතින් හැමදේම ඉතින් දරාගෙන ජීවත් වෙන්න එනවා. ඉතින් වැඩි කතා කරන්න යන්නේ මම හිතනවා මේ වීඩියෝ එක ඔක්කොම තේරෙන්නේ නැති කියලා මාක් කරේ ඔයාලට ගැටලුව ප්‍රශ්නයක් निराකරණය කරගන්න තැනක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඉක්මනින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.
ඊළඟ වීඩියෝ එක දැන් ඔයාලා මේකේ කමෙන්ට් කරන්න. ඒ කියන්නේ ඔයාලට මොනවද ඕන ඉස්සරහට ඒ කියන්නේ දැනගන්න දේවල් තියෙයිද මේ රට යන තත්ත්වය ඊට පස්සේ ආර්ථිකමය තත්ත්වය ව්‍යාපාර ගැන ඕනම දෙයක් ඔයාලට දැනගන්න දෙයක් තියෙන මම දන්න දැනුම මම 100%ක් දන්න මිනිස්සෙක් නෙවෙයි අපි කවුරුවත් 100%ක් දන්න මිනිස්සයෝ නෙවෙයි මම දන්න දැනුම ඔයාලට දෙන්නම්. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් කට්ටියටම ජය වේවා බුදු සරණේ අපි ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට